බින්චුම් පිළියන්දර බ්‍රාන්ච් එකේ අලුතින්ම මැංගෝ ෆ්ලේවර් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා තිබ්බ නිසා අපි අද ආවා බින්චුම් පිළියන්දර බ්‍රාන්ච් එකට. මටත් තිබුණ ප්‍රශ්නයක් තමයි මේ පින්චුන් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන තමයි අපි පිළියන්දර පින්චුන් බ්‍රාන්ච් එකට ආවේ. එන්නකෝ යන්න. Busy busy මේ වගේ busy. අත්‍තරම ආවේ මේ අලුත් මොකක්ද මේ මැංගෝ ෆ්ලේවර් එකක් කියන කතාවක් කියනවා. බින්චුන් හැමතැනම වෛරල් නේ. අපි අලුත් මැංගෝ ෆ්ලේවර්. මැංගෝ ෆ්ලේවර්ස් තුනක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒකට එතන එනවා මැංගෝ පොමෙලෝ සාගෝ කියලා එකක් තියෙනවා. ඒක අයිස්ක්‍රීම් බේස් යන එක. ආයි එනවා ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී කියලා එකක්. ආයි මැංගෝ සන්ඩේ එකක්. ඒක පුලි අයිස්ක්‍රීම් මැංගෝ සන්ඩේ. ඒ තුන තමයි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ෆ්ලේවර්. ඉඳලා පිළියන්දර බ්‍රාන්ච් එකේ ගන්න පුළුවන් මැංගෝ ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් මැංගෝ ෆ්ලේවර්ස්. මේ සන්ඩේ එක ලෙමන් ටී එක අයිස්ක්‍රීම් ඒ තුනම ගන්න පුළුවන්. try කරන්න පුළුවන්. try කරන්න පුළුවන්. කොච්චරක් විනාඩි 15ක් වගේ කවුන්ට් එකේ ගියට හදලා දෙනවා ඉක්මනට. අපි try කරමු. බින්චුම් පිළියන්දර බ්‍රාන්ච් එකේ අලුතින්ම මැංගෝ ෆ්ලේවර් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා තිබ්බ නිසා අපි අද ආවා බින්චුම් පිළියන්දර බ්‍රාන්ච් එකට. මටත් තිබුණ ප්‍රශ්නයක් තමයි මේ පින්චුන් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන තමයි අපි පිළියන්දර පින්චුන් බ්‍රාන්ච් එකට ආවේ. එන්නකෝ යන්න. Busyද? busy මේ වගේ busy. අත්‍තරම ආවේ මේ අලුත් මොකක්ද මේ මැංගෝ ෆ්ලේවර් එකක් කියන කතාවක් කියනවා. බින්චුන් හැමතැනම වෛරල් නේ. අපි අලුත් මැංගෝ ෆ්ලේවර්. මැංගෝ ෆ්ලේවර්ස් තුනක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒකට එතන එනවා මැංගෝ පොමෙලෝ සාගෝ කියලා එකක් තියෙනවා. ඒක අයිස්ක්‍රීම් බේස් යන එක. ආයි එනවා ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී කියලා එකක්. ආයි මැංගෝ සන්ඩේ එකක්. ඒක පුලි අයිස්ක්‍රීම් මැංගෝ සන්ඩේ. ඒ තුන තමයි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ෆ්ලේවර්. ඉඳලා පිළියන්දර බ්‍රාන්ච් එකේ ගන්න පුළුවන් මැංගෝ ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් මැංගෝ ෆ්ලේවර්ස්. මේ සන්ඩේ එක ලෙමන් ටී එක අයිස්ක්‍රීම් ඒ තුනම ගන්න පුළුවන්. try කරන්න පුළුවන්. try කරන්න පුළුවන්. කොච්චරක් විනාඩි 15ක් වගේ කවුන්ට් එකේ ගියට හදලා දෙනවා ඉක්මනට. අපි try කරමු.